එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වෙනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාව වෙත පසුගියදා පිටත්ව ගියා. එහිදී බොහෝ රටවල නායකයින් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් හමු වීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා. ඉතින් ඊයේ දිනේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වෙනි සැසිවාරය අමතමින් ඉතාම හරවත් දේශනයක් සිදු කොට තිබුණා. ඉතින් ජනාධිපතිතුමන්ගේ මෙම හරවත් දේශනය බොහෝ දෙනාගේ පැස්සුමට මේ වනවිට ලක්ව තිබෙනවා. මව් භාෂාවෙන් එම සැසිය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමුළුවේදී කළ දේශනයේ මෙම කොටස බොහෝ දෙනා අගය කර තිබුණා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් දක්වා තිබුණා. ආයුධ මගින් ප්‍රශ්න විසඳ ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුලින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මී යන ලෝකයක අපි බිලියන ගණන් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා. නිසි සෞඛ්‍ය පහසුකම් නැමැතිව කෝටි ගණනක් ජනතාව මරණයේ මාවත තෝරා ගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නැමැති පියාපත් ලැබිය නොහැකිව ලක්ෂ ගණනක් දරුවන් සුසුම් හෙළන විට භූමි ආක්‍රමණය කිරීමට මිලියන ගණනක් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් මගලක්ම සාමේ ජනාවාස බවට පත් කළ හැකි නම් ඒ ලෝකය ආශ්චර්යමත් ලෝකයක් බවට පත්වන බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. මේ සමුළුවට එක් වූ අප සියලු දෙනා ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමුයි කියා මා යෝජනා කරනවා. අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතාව ආශිර්වාදය ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්පල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අපේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍ය කෙරෙහි අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අපි ජය ගනිමින් සිටිනවා. අවසාන වශයෙන් මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාවට සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අපි විශ්වාස කරනවා. යනුවෙන් ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වා තිබුණා. ඉතින් ලෝක මට්ටමේ සමුළුවකදී මෙලෙස හරවත් දේශනයක් සිදු කිරීම ගැන ජනාධිපතිවරයාව අගය කරන්නට බොහෝ දෙනා ඒ අනුව කටයුතු කර තිබුණා.